අපි අද බලමු ලස්සන ස්ටෝරි එකක් ගැන. ඔයාලට මේක ලස්සනයි කියලා හිතනවා නම් subscribe කරන්න. කරුණාවන්ත පුංචි මකර සහ ද්‍රකෝරියාවේ පාට. එක් කලෙක ද්‍රකෝරියා නම් ඉතා ලස්සන රාජ්‍යයක පිප් නම් පුංචි මකරෙක් ජීවත් වුණා. පිප්ගේ ලෝකයේ දේදුන්නක් වගේ හරිම වර්ණවත්. ඔහු හැමදාමත් උදෑසන අවදි වෙලා වටපිට බලන්න හරිම කැමති. නමුත් එක් අඳුරු දවසක ද්‍රකෝරියාවේ සියලුම පාටවල් හෙමින් නැති වෙන්න පටන් ගත්තා. ගස්, වැල්, මල් සහ අහස පවා අලු පාට වුණා. පිප් මේ දෙස බලා හිටියේ පුදුමයෙන් සහ කනගාටුවෙන්. පිප් වනාන්තරය මැදින් ඇවිදගෙන යන විට කිරිනම් පුංචි ලේනෙකුට තම කෑම සොයා ගැනීමට නොහැකි වී හඬමින් සිටිනු දුටුවා. වනාන්තරය අලු පාට නිසා කිරිහට ගෙඩි වර්ග සොයා ගැනීම හරිම අපහසු වුණා. පිප් වහාම ඉදිරිපත් වී තම කුඩා පියාපත් සලමින් උදව් කළා. ඔහු වියලි කොළ අතර සැඟවී තිබූ ගෙඩි වර්ග කිරිහට සොයා දුන්නා. එකවරම ඒ ගස්වල ලස්සන රතු පාට නැවත මතුවුණා. තවත් ඉදිරියට ගිය පිප්ට අතරමං වූ ටිකී නම් කුරුළු පැටවෙකු මුණ ගැසුණා. වනාන්තරය අඳුරු වී තිබූ නිසා ටිකීට ඇගේ කූඩුව සොයා ගැනීමට නොහැකි වී බියෙන් වෙවුලමින් සිටියා. පිප් හිමින් සැරේ ටිකීව ඔහුගේ පිට මත තබාගෙන ඇගේ කූඩුව වෙත රැගෙන ගියා. ටිකී නැවතත් තම නිවසට පැමිණි විට මුළු අහසම ඉතා ලස්සන නිල් පාටින් බැබලෙන්නට පටන් ගත්තා. පසුව පිප් ගඟ අසලට පැමිණියා. එහි විශාල ගල් නිසා ජලය ගලා යාමට නොහැකි වී තිබුණා. ජලය නොමැති නිසා ගඟේ සිටි මාළුන් පවා ඉතා දුකෙන් සිටිනු පිප් දුටුවා. පිප් තම මුළු ශක්තියම යොදවා ඒ විශාල ගල් එකින් එක ඉවත් කළා. ජලය නැවතත් ගලා යන විට හිරු එළිය වැඩි මුළු ප්‍රදේශයම ලස්සන කහ පාටින් සහ රන්වන් පාටින් බැබළුණා. දැන් ද්‍රකෝරියාව නැවතත් පෙර පරිදිම වර්ණවත් වෙලා. පිප්ට තේරුම් ගියා පාට නැති උනේ මැජික් එකකින් නොව ලෝකයට කරුණාව අවශ්‍ය වූ නිසා බව. කරුණාව තමයි ලොකුම මැජික් එක. පිප් සහ ඔහුගේ මිතුරන් දැන් සතුටින් සෙල්ලම් කරනවා. කරුණාවන්ත හදවතකට ඕනෑම අඳුරු ලෝකයක් ලස්සන පාට වලින් පුරවන්න පුළුවන් බව මුළු ද්‍රකෝරියාවම දැනගත්තා.